හරි. අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ පොලිපෙප්ටයිඩ් සංශ්ලේෂණ යන්ත්‍රණය ගැන. එතකොට මේ යන්ත්‍රණය ගැන කතා කරන්න කලින් අපි පොඩ්ඩක් කතා බහ කරලෙමු මේ ක්‍රියාවලියත් එක්ක පසුබිම් වෙලා තියෙන දේවල් ගැන පොඩ්ඩක් කතා බහ කරලා පොඩි විස්තරයක් කරලා අපි මේ කොටසට යමු. එතකොට අපිට මේ කොටස තේරුම් ගන්න වඩාත් ලේසි වෙන නිසා. හරි. පළවෙනිම දේ තමයි ඕගොල්ලෝ දන්නවා අපේ යම්කිසි ලක්ෂණයක් තීරණය කරන්න ජානයකට කෙලින්ම ඒ ලක්ෂණය තීරණය කරන්න බෑ. හරි? ලක්ෂණයක් තීරණය කරන්න ජාන දායක වෙනවා. හරිද? හැබැයි දැන් උදාහරණයක් විදිහට අපේ හමී වර්ණය ගත්තොත් එහෙම ජානයකට පුළුවන්කමක් නැහැ කෙලින්ම ඍජුව අපේ හමී වර්ණය මෙන්න මේකයි කියන දේ තීරණය කරන්න. හරි? දැන් අපේ හමී වර්ණය තීරණය කරනවායි කියන දේදී ඕගොල්ලෝ හොඳටම දන්න දේ තමයි මෙලනින් තමයි ওই වැඩේට දායක වෙන්නේ. හරි? තුරයා ඉන්න ප්‍රමාණය යාගේ වර්ගය මත අපේ හමී වර්ණය විවිධ වෙනවා. ඕක අපි දන්න දේනේ. ජාන මෙන්න මෙහෙම දෙයක් කරනවා. අපි දන්නවා ජානයක් ගත්තාම දැන් ජානයක් කියන්නේ මේ DNA වල තියෙන යම්කිසි භස්ම නියුක්ලියෝටයිඩ් අණුපිළිවෙලක්. හරි? එයායි නියුක්ලියෝටයිඩ් අණුපිළිවෙලේ ඒ තියෙන තොරතුරු ටික, ඒ ප්‍රවේණික තොරතුරු ටික mRNA එකක් බවට පිටපත් කරනවා. හරි? අන්නේ ක්‍රියාවලිය අපි කතා කරනවා ප්‍රතිලේඛන ක්‍රියාවලිය කියලා. ඒ හදාගන්න mRNA එකෙන් එයා ඊට පස්සේ mRNA එක පරිවර්තනයේ ක්‍රියාවලියකට ලක් කරලා ඒ හරහා පොලිපෙප්ටයිඩ් දාම සංශ්ලේෂණය කරවලා අවසානයේදී ප්‍රෝටීන සංශ්ලේෂණය කිරීම සිද්ධ වෙනවා. ඉතින් උන්නේ ප්‍රෝටීන හරහා තමයි මෙලනින් කියන ඒ වර්ණකය සංශ්ලේෂණය වෙලා අපේ හමී වර්ණය බාහිරට එහෙම නැත්නම් ඒ අපේ හමී වර්ණය තීරණය වෙන්නේ. හරි. එතකොට අපි කතා කරන්නේ මේ ජානයක් ඉන්න තැන ඉඳන් කියන්නේ මේ DNA එකේ ඉඳන් පොලිපෙප්ටයිඩ් දාමයක් හැදෙන තැන වෙනකන් ඒ සිද්ධ වෙන පියවරයන් ටික ඒ කතන්දරය තමයි මේ කොටස ඇතුළේදී අපි සාකච්ඡා කරන්නේ. එහෙමනම් අපි වැඩේට යමු. මේ කොටස ටිකක් වැදගත් හේතුව තමයි ඕගොල්ලෝ දන්නවා 2024 අවුරුද්දේ රචනා ප්‍රශ්න පත්‍රයේ කවුරුත් හිතපු නැති විදිහට පළවෙනි ප්‍රශ්නෙටම අහලා තිබ්බා මේ ප්‍රෝටීන සංශ්ලේෂණ යන්ත්‍රණයේ ප්‍රතිලේඛන ක්‍රියාවලිය ගැන. හරි අපි ඒක කතා කරනවා. එතකොට ප්‍රතිලේඛන ක්‍රියාවලිය ගැන අහලා තිබ්බා 2024 අවුරුද්දේ කියන්නේ ගිය අවුරුද්දේ රචනා ප්‍රශ්න පත්‍රයේ. හරි? ඉතින් මේ කොටස් අර අපි එන්නේ නෑ මේ දේවල් විභාගයට මේ පාඩම් නැතුව විභාගය කරගන්න පුළුවන් කියලා හිතුවට දැන් විභාග ප්‍රශ්න පත්‍ර හදන විදිහත් එක්ක ඒකෙච්චර තාර්කික නැහැ. මේ හැම පාඩමක්ම එක වගේ වැදගත්, හැම කොටසක්ම එක වගේ වැදගත් වෙනවා විභාගයට. හරි? අපි රිසෝස් එකක් ටිකක් පාවිච්චි කරනවා. දැන් පොලිපෙප්ටයිඩ් සංශ්ලේෂණ යන්ත්‍රණය ගැන කතා කරද්දී ළමයි මේකේ ප්‍රධාන පියවරයන් දෙකක් තියෙනවා. හරි? පළවෙනිම පියවර තමයි ප්‍රතිලේඛනය. ඊළඟ පියවර තියෙනවා පරිවර්තනය කියන්නේ. හරි? අපි මේකින් එක පිළිවෙලට සාකච්ඡා කරගෙන යමු. දැන් මේ වැඩේ පටන් ගන්නේ යම්කිසි DNA අණුවක තියෙන නියුක්ලියෝටයිඩ් අණුපිළිවෙලකින්නේ. හරි? DNA අණුවක් ගත්තාම එයා ගාව තියෙනවා යම්කිසි ලක්ෂණයක් තීරණය කරන ජානයක නියුක්ලියෝටයිඩ් අණුපිළිවෙලක්. හරි? අන්නේ අණුපිළිවෙලේ තමයි එයා මේ පණිවිඩය තියාගෙන තියෙන්නේ. එතකොට එන්නේ නියුක්ලියෝටයිඩ් අණුපිළිවෙල ඉස්සල්ලාම mRNA එකක් බවට පිටපත් වෙනවා. අපි ඔන්න ඔය ක්‍රියාවලිය හඳුන්වනවා ප්‍රතිලේඛනය කියලා. හරි? ප්‍රතිලේඛනය කියලා කියන්නේ මෙයාලා කියනවා DNA මගින් මෙහෙවන RNA සංශ්ලේෂණයක් කියලා. ඒ කියන්නේ DNA වලින් RNA පිටපතක් හදා ගන්නවයි කියන එකට තමයි ප්‍රතිලේඛනය කියලා කියන්නේ. ඉතින් ප්‍රතිලේඛන ක්‍රියාවලිය ගැන කතා කළොත් එහෙම එතනදී වෙන්නේ DNA වල තියෙන භස්ම අණුපිළිවෙලට ඒ අදාළ ජානයට සමාන භස්ම අණුපිළිවෙලක් තියෙන mRNA එකක් පිටපත් වෙන එක තමයි ප්‍රතිලේඛන ක්‍රියාවලියේදී සිද්ධ වෙන්නේ. ඉතින් මේ ක්‍රියාවලියට RNA පොලිමරේස් කියන එන්සයිමය දායක වෙනවා. ළමයි මෙයා කරන්නේ මේ ද්විත්වදාම DNA අණුව එයා දඟර ලෙහනවා. ඒකට එයාට හෙලිකේස් එන්සයිමයට සමාන ක්‍රියාකාරීත්වයක් තියෙනවා මේ RNA පොලිමරේස් වලට. ඉතින් ඒ නිසා හෙලිකේස් නැතුවම මෙයාට පුළුවන් තනියම මේ තියෙන ද්විත්වදාම DNA ලෙහලා ඒකෙන් අච්චුදාමයේ මත මේ විදිහට රයිබෝනියුක්ලියෝටයිඩ් තැන්පත් කරලා අනුපූරක mRNA එකක් සංශ්ලේෂණය කරන්න. හරි? ඉතින් මේ ක්‍රියාවලිය ගත්තාම මෙතනදී හැදෙන මේ mRNA එක අර අච්චුදාමයේ තියෙන
DNA බස්මයන්ට අනුපූරක වෙනවා. හරි. ඉතින් ওই විදිහට messenger RNA එකක් නිර්මාණය වෙන එක තමයි ප්‍රතිලේඛන ක්‍රියාවලියේදී සිද්ධ වෙන්නේ. අපි බලමු කොහොමද මේක රිසෝස් බුක් එක ඇතුලේ අපිට පැහැදිලි කරලා තියෙන්නේ කියලා. හොඳයි අපි වීඩියෝ ඇනිමේෂන් එකක් බලලා තේරුම් ගත්තා මෙතන මොකද්ද වෙන්නේ කියන දේ ගැන. අපි දැන් බලමු කොහොමද අපේ සිලබස් එක ඇතුලේ අපිට ඒක දීලා විස්තර කරලා තියෙන්නේ කියන එක සහ මෙතන අපිට මේ අනුගිචී විද්‍යාව කියන්නේ වචනත් එක්ක කරන සෙල්ලමක් සමහර වෙලාවකට. ඒ කියන්නේ මේකේ තියෙනවා අපි මීට කලින් ඉගෙනගෙන නැති අපි කලින් අහලත් නැති සමහර වචන තියෙනවා. ඉතින් ඒ වචන වල තේරුම් දැනගන්න ඕනි. ඒවෙන් අදහස් වෙන්නේ මොකද්ද කියන ඒවා අපි දැනගෙන ඉන්න ඕනි. ඒ නිසා අපි රිසෝස් එකේ තියෙන නෝට් එකත් පාවිච්චි කරමු. එතකොට තමයි මේ වැඩේ 100%ක්ම කම්ප්ලීටඩ් වැඩක් වෙන්නේ. හරි. ඉතින් ප්‍රතිලේඛන ක්‍රියාවලිය ගත්තහම මේකේ පළවෙනිම අධීරය තමයි ආරම්භ කිරීම කියන එක. එතකොට ළමයි මේ ප්‍රතිලේඛන ක්‍රියාවලිය ආරම්භ වෙන්නේ ප්‍රාරම්භකය කියලා හඳුන්වන විශිෂ්ට ස්ථානයකින්. ඒක නියුක්ලියෝටයිඩ් අණුපිළිවෙලක්. හරි. මේ ප්‍රාරම්භක ස්ථානයක් ගත්තහම එතන ප්‍රතිලේඛන ආරම්භක ස්ථානයක් වගේම වෙනත් නියුක්ලියෝටයිඩ් කිහිපයකුත් හම්බ වෙනවා. හරි. දිත්වදාම DNA ගත්තහම එයාලගෙන් එක දාමයක් විතරයි ප්‍රතිලේඛනය සඳහා අච්චුවක් විදිහට ක්‍රියා කරන්නේ. ඒකට හේතුව තමයි ওই අච්චු දාමයේ විතරයි නිවැරදි දිශානතිය සහිත ප්‍රාරම්භක අනුක්‍රමය තියෙන්නේ. හරි. ඉතින් ඒ අච්චු දාමය RNA පොලිමරේස්ට බැඳෙන්න පහසුකම සපයනවා. හරි. ඉතින් මේ RNA බහු අවයවීකරණය උත්ප්‍රේරණය කරන්නේ RNA පොලිමරේස් එන්සයිමේ මගින්. මේ එන්සයිම ප්‍රාරම්භක ස්ථානයට නිවැරදි දිශානතියක් ඇතුව බැඳෙනවා. මෙතන මේ නිවැරදි දිශානතිය කියලා මෙච්චර මේ මෙයාලා කියන්නේ 5-3 දිශාව. එහෙම නැත්නම් 5 සිට 3 දිශාවට තමයි මේ පොලිපෙප්ටයිඩ් සංශ්ලේෂණය වී පොලිපෙප්ටයිඩ් නෙමෙයි මේ නියුක්ලියෝටයිඩ් එකතු වීම සිද්ධ වෙන්නේ. ඉතින් ඒක තමයි මෙතන මේගොල්ලෝ මේ නිවැරදි දිශානතිය කියලා නැවත නැවත මතක් කරලා තියෙන්නේ. හරි. ඊළඟට RNA polymerase ඊට පස්සේ DNA දාම දෙකේ දඟර ලිහලා ආරම්භක ලක්ෂයේ ඉඳන් ප්‍රතිලේඛනය ආරම්භ වෙනවා. හරි. අපි ඇනිමේෂන් එකේ දැක්ක එක. එතකොට RNA polymerase වල සංරචකයකට හෙලිකේස් ක්‍රියාකාරීත්වයක් තියෙන නිසා DNA හෙලිකේස් ප්‍රතිලේඛනයට සහභාගී වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔයාලට මතක ඇති ප්‍රතිවලිතය කියන ක්‍රියාවලියේදී නම් DNA දාමේ දඟර ලිහන්න භාවිත වුණා හෙලිකේස් කියන එන්සයිමේ. හැබැයි මෙතනදී හෙලිකේස් කියන එන්සයිමේ සහභාගීත්වයක් නැතුවම මේ ද්විතදාමේ දඟර ලෙහිමේ හැකියාව RNA පොලිමරේස් වලට තියෙනවා. පැහැදිලි? ඊළඟට දෙවෙනි පියවර තමයි දිගු වීම. මෙතනදී RNA පොලිමරේස් එන්සයිමේට අච්චුදාමයේ මත අනුපූරක රයිබෝනියුක්ලියෝටයිඩ් එකතු කිරීම ආරම්භ කරන්න පුළුවන්. හරි. ඒ අනුව RNA පොලිමරේස් පහාන්තයේ ඉඳන් තුනාන්තයේ, ඒ කියන්නේ මේ 5-3 දිශාවට ප්‍රතිලේඛන සමාප්ති ස්ථානයක් ළඟා වෙනකම්ම නියුක්ලියෝටයිඩ් එකතු කිරීම අඛණ්ඩව සිද්ධ කරනවා. හරි. ඉතින් RNA පොලිමරේස් ඉස්සරහට චලනය වෙනකොට DNA දාම ලිහිලා අච්චුදාමයේ නිරාවරණය කරමින් රයිබෝනියුක්ලියෝටයිඩ් සමග යුගලනය වෙන්න ඉඩ සලසනවා. අනික් අන්තයෙන් දාම දෙක ආයි දඟර ගහනවා. හරි. ළමයි මාකින් එකේ 24 අවුරුද්දේ පේප් එකේ මාකින් එකේ මේ දාම දෙක යලි දඟර වැටෙනවා කියන ඒකටත් පොයින්ට් එකක් වෙන් වෙලා තිබ්බා. හරි. අපි ආයිසරයක් බලලිමු ඇනිමේෂන් එක. සමාප්තියත් කතා කරලා. සමාප්තියේදී වෙන්නේ ප්‍රාග්නස්ටිකයන්ගේ බහු අවයවීකරණය අඛණ්ඩව සිද්ධ කරමින් DNA වල සමාප්ති අනුක්‍රමණය පහු කරනකොට RNA පොලිමරේස් එන්සයිමේ ගැලවිලා වැටෙනවා. ඒතකොට ප්‍රතිලේඛනය අවසන් වෙනවා. හරි. සූනෙස්ටිකයන්ගේ නම් වැඩේ ටිකක් වෙනස්. ඕගොල්ලෝ දන්නවා දැන් අපි සූනෙස්ටිකයෝ ගත්තාම අපේ තියෙන අන්තර්ජාන ප්‍රදේශ. ඒ කියන්නේ ජාන නැති ප්‍රදේශ තියෙනවා නියුක්ලියෝටයිඩ් අපේ අණුපිළිවෙලක් ගත්තාම. හරි. අපේ DNA ගත්තාම. ඊගාවට ඕගොල්ලෝ දන්නවා අපේ ඉන්ට්‍රෝන තියෙනවා. ඒ කියන්නේ ඒ ජානේ තියෙන නිර්කේත අනුක්‍රම. හරි. ඉන්ට්‍රෝන තියෙනවා. ඉතින් ඔන්න ඔය වගේ ඉන්ට්‍රෝන අයින් කරලා අන්තර්ජාන ප්‍රදේශ අයින් කරලා අර අවශ්‍ය කරන ජානය ඇතුළත් වෙච්ච පරිණත mRNA එකක් හදාගන්න එක. ඒක අපි හඳුන්වනවා මේ RNA සැකසීම කියලා. ඒ විදිහට පරිණත mRNA එකක් හදාගෙන තමයි නෙස්ටින් පිටත් වෙලා යන්නේ. අපි ආයිසරයක් බලමු ඇනිමේෂන් එක මොකක්ද වෙන්නේ කියලා. හරි. ඉතින් ඔන්න ඔය විදිහට RNA පොලිමරේස් ඇවිල්ලා සම්බන්ධ වෙනවා
මේ ද්විතදාම DNA එකට සම්බන්ධ වෙලා එයා ඒකේ දඟර ලිහනවා හෙලිකේස් ක්‍රියාවත් එයා ගාව තියෙන නිසා. ඒ වගේම තමයි එයා අනුපූරක රයිබෝනියුක්ලියෝටයිඩ් එකතු කරලා අච්චුදාමයේ මත RNA අණුවක් සංශ්ලේෂණය කිරීම සිද්ධ කරනවා. ඉතින් ඒ සංශ්ලේෂණය කරන RNA අණුව අපි mRNA එකක් කියලායි හඳුන්වන්නේ. ඉතින් ප්‍රාග්නෂ්ටිකයන්ගෙන මේ mRNA එකේ මුකුත්ම නිර්කේත අනුක්‍රම නැහැ. ජාන විතරයි තියෙන්නේ. ඒක කෙලින්ම පරිවර්තන ක්‍රියාවලට යනවා. නමුත් සූනෙෂ්ටිකයන්ගේ නිර්කේත අනුක්‍රම අයින් කරලා, ඒ කියන්නේ ඉන්ට්‍රෝන අයින් කරලා, ඒක සැකසීමකට භාෂණය කරලා මේ විදිහට නෙස්ටින් එළියට යනවා සයිටෝසෝලයේ දිහාවට. එහෙමනම් ওই විදිහට තමයි ප්‍රතිලේඛන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. අපි ඊළඟට කතා කරමු පොලිපෙප්ටයිඩ් සංශ්ලේෂණයේ දෙවනි පියවර පරිවර්තනය ගැන. හරි. හරි ඉතින් ප්‍රතිලේඛනය ගැන ඒ විදිහ අපේ කතාබහ අවසන් කරලා අපි දැන් කතා කරන්න යන්නේ පරිවර්තනය ගැන. ඒතර ඔයගොල්ලෝ දන්නවා මෙතනදි වෙන්නේ අර අපි හදාගත්ත mRNA එකේ තියෙන තොරතුරු ආශ්‍රය කරගෙන පොලිපෙප්ටයිඩයක් සංශ්ලේෂණය කිරීම තමයි පරිවර්තන ක්‍රියාවලියේදී සිද්ධ වෙන්නේ. ඉතින් මේ ක්‍රියාවලිය ගැන කතා කරන්න කලින් අපි පොඩ්ඩක් මේ වටපිටාවේ තියෙන කරුණු ගැන පොඩ්ඩක් කතා බහ කරලෙමු. මොකද එහෙම වුණොත් අපිට ලේසි මේ කතා බහ ඉස්සරහට කරගෙන යන්න. ඉස්සෙල්ලම මම රිසෝස් බුක් එකේ තියෙන පොඩි රූප සටහනක් පැත්තට එනවා. දැන් මේ වෙද්දී අපි ප්‍රතිලේඛනය අවසන් කරලානේ තියෙන්නේ. එතකොට දැන් අපි ගාව mRNA අණුවක් තියෙනවා. හරි. අර තිබ්බ ජානය අපිට අවශ්‍ය කරපු ජානයේ බස්මානු පිළිවෙලට අනුපූරක බස්මානු පිළිවෙලක් තියෙන mRNA එකක් මේ වෙද්දී අපි ගාව තියෙනවා. හිතන්නකෝ මේ රූප සටහනේ තියෙන්නේ අපි හදාගත්ත mRNA එක කියලා. එතකොට ඔයාලට පේනවා මෙතන මේ බස්ම 3න් 3 මේගොල්ලෝ සංගලවරහන් දාලා මේ ඇමයිනෝ අම්ල නිරූපණයක් කරලා තියෙනවා. මෙන්න මේක මාර වැදගත්. මේක අපි හරියට ඔලුවට දාගන්න ඕනි. මේවට අපි කියනවා කෝඩෝන කියලා. හරි. ඉතින් අපිට කෝඩෝන ගැන පොඩි කතා බහක් තියෙනවා. mRNA වල තියෙන බස්ම 3 කොටස් අන්නේ කේතයන් තමයි කෝඩෝන කියලා හඳුන්වන්නේ. දැන් මෙතන මේ mRNA එක ගත්තොත් එහෙම මේ යුරැසිල්, ගුවනින් මෙන්න මේ 3 දෙනා මේ බස්ම 3 දෙනා එක කෝඩෝනයක් විදිහට මෙතන ක්‍රියාත්මක වෙනවා. හරි. එතකොට ඔන්න ඔය කෝඩෝන ගැන කෝඩෝන වගුවේ අපි සාකච්ඡා කරනවා. රිසෝස් එකෙත් කෝඩෝන වගුවක් තියලා තියෙනවා. නමුත් ඒක ටිකක් අපහැදිලි නිසා අපි මේක පාවිච්චි කරමු. ඔයාලට පේනවා අපි ප්‍රෝටීන සංශ්ලේෂණයට භාවිතා කරන ඇමයිනෝ අම්ල සඳහා සමහර වෙලාවට එක කෝඩෝනයකට වඩා තියෙනවා. සමහර වෙලාවට නෙමෙයි කෝඩෝන එකකට වඩා වැඩි ගණනක් තියෙනවා. හරි. දැන් අපි ගක්ම දන්න ප්‍රසිද්ධම ඇමයිනෝ අම්ලය ග්ලයිසින් අරගත්තොත් එහෙම එයාව නිරූපණය කරන කෝඩෝන 4 දෙනෙක් ඉන්නවා. හරි. GGU, GGC ඔය විදිහට 4 දෙනෙක් ඉන්නවා. පැහැදිලිද? ඒ වගේම තමයි දැන් මෙතන කෝඩෝන 64ක් තියෙනවා ළමයි. මේ 64න් මේ ඇමයිනෝ අම්ල 20 නිරූපණය කරනවා. හැබැයි මෙහෙමයි. මේ 64 දෙනාගෙන් 3 දෙනෙක් ස්ටොප් කෝඩෝන විදිහට එහෙම නැත්නම් මම හිතන්නේ නැවතුම් කෝඩෝන විදිහට ක්‍රියා කරනවා. මෙන්න මේ UAA, UAG සහ UG මේ ටික මතක තියාගන්න. මෙන්න මේ 3 දෙනා මේ කෝඩෝන 3 දෙනා නැවතුම් කෝඩෝන විදිහට ක්‍රියාත්මක වෙන ස්ටොප් කෝඩෝන විදිහට. ඒගොල්ලෝ කරන්නේ පරිවර්තන ක්‍රියාවලිය කෙරීගෙන යද්දී අපි ඒක ඉස්සරහට කතා කරනවානේ. ඒ ක්‍රියාවලිය කෙරීගෙන යද්දී ඒක නතර කරන කෝඩෝන විදිහට ක්‍රියාත්මක වෙන්නේ ওই 3 දෙනා. ඉතින් එයාලා විශේෂ ඇමයිනෝ අම්ලයක් දක්වන්නේ නැහැ. හරි. ඒ වගේම තමයි අපි දැනන් ඉන්න ඕනි තව වැදගත්ම දෙයක් ඉන්නවා. මෙන්න මේ මෙතියොනින්. ඔයාලට මතක ඇති අපි අධිරාජධානි වගුවේ තුන්වෙනි පාඩමේ පරිණාමයේ පාඩමේදී අධිරාජධානි වගුවේදී කතා කළා මෙතියොනින්. ආරම්භ ප්‍රෝටීන සංශ්ලේෂණයේ ආරම්භක ඇමයිනෝ අම්ල විදිහට සූනෙෂ්ටිකයන්ගේ අපි ගත්තේ මෙතියොනින්. හරි. ඒතර මෙන්න මේ මෙතියොනින් තමයි පරිවර්තන ක්‍රියාවලියේ මුලින්ම එන ඇමයිනෝ අම්ලය. මෙයාගෙන් තමයි පොලිපෙප්ටයිඩ් සංශ්ලේෂණය පටන් ගන්න. එතකොට එයාගේ කෝඩෝනය වෙන්නේ මෙන්න මේ AUG. ඒතකොට මේ ආරම්භක කෝඩෝනය කියලා අපි හඳුන්වන කෝඩෝනය වෙන්නේ මෙන්න මේ AUG කියන කෝඩෝනය. පැහැදිලිද ඒ ටික? ඉතින් ඔන්න විදිහට කෝඩෝන ගැනත් අපි දල අදහසක් අරගත්තා. එහෙමනම් ඊගාවට අපි කතා කරමු අපිට පොඩ්ඩක් රයිබෝසෝමයක ව්‍යුහය ගැනත් කතා කරන්න තියෙනවා. හරි අපි යන් මේ පැත්තට. රයිබෝසෝමයක ව්‍යුහය ගැන කතා කරද්දී අපි ඒ කාලේ ඉඳන්ම දන්න එකනේ රයිබෝසෝමයක උපේකක දෙකක් තියෙනවා. එකක් තමයි කුඩා උපේකකය, අනික විශාල උපේකකය. අපි ඒක දන්න කතන්දරේ.
හැබැයි මෙතන මේ රූපේ දිහා බැලුවහම ඔයාලට තේරෙනවා අපි ඉච්චර කාලයක් ඉගෙන ගත්ත කතන්දර වලට වඩා දෙයක් මේ සටහන ඇතුලේ තියෙනවා කියලා. හරි. මේ රයිබෝසෝමේ ව්‍යුහය ගත්තාම ඔයාලට මෙතන දීලා තියෙනවා APE කියලා ස්ථාන තුනක් දක්වලා දීලා තියෙනවා. මෙතන මේ විශාල උපේකකය තුල පිහිටලා තියෙන මේ ස්ථාන ගැන අපිට පොඩි අවබෝධයක් ගන්න තියෙනවා. හරි. දැන් පොලිපෙප්ටයිඩ් සංශ්ලේෂණය සිද්ධ වෙන්නේ මෙන්න මේ රයිබෝසෝමය ආශ්‍රිතව. ඒ කියන්නේ මේක ආශ්‍රිත කරගෙන. හරි. එතකොට මෙන්න මේ A කියලා හඳුන්වන ස්ථානය. එහෙම නැත්නම් ඇමයිනෝ අම්ල tRNA බන්ධක ස්ථානය කියලා කියන්නේ ළමයි. දැන් පොලිපෙප්ටයිඩ් සංශ්ලේෂණයේදී ඇමයිනෝ අම්ල මේ රයිබෝසෝමය ගාවට අරගෙන එන්නේ tRNA. එකත් අපි දන්න දෙයක්. හරි. tRNA තමයි ඇමයිනෝ අම්ලය එයාට සම්බන්ධ කරගෙන රයිබෝසෝමය ළඟට අරගෙන එන්නේ. ඒ අරගෙන එන tRNA එක සහ ඇමයිනෝ අම්ලය කියන මේ දෙන්නව රයිබෝසෝමේ ඉස්සෙල්ලම බාර ගන්න තැන. එහෙම නැත්නම් මේ A කියන්නේ acceptor කියන ඒ වචනෙන් හැදිච්ච එකක්. එතකොට ඒගොල්ලෝ ඉස්සෙල්ලාම ඇවිල්ලා සෙට් වෙන්නේ ඔන්න ඔය A ස්ථානයේ කියන තැනට. හරි. ඊට පස්සේ ඒගොල්ලෝ P ස්ථානයේ කියන මෙන්න මේ මැද්දෙන් තියෙන මේ කොටසට එනවා. ඒ එතන දක්වා චලනය වීමක් වෙනවා. ඉතින් එතනදී තමයි අර අරගෙන එන ඇමයිනෝ අම්ලය තියෙන අනික් පොලිපෙප්ටයිඩ් දාමත් එක්ක එකතු වීම සිද්ධ වෙන්නේ. හරි. ඊට පස්සේ tRNA එක විතරක් ඇමයිනෝ අම්ලය පොලිපෙප්ටයිඩ් දාමයට දීලා tRNA එක විතරක් මෙන්න මේ E කියන පිටවීමේ ස්ථානයට එනවා. එතන එක්සිට් එක. ඉතින් එතනින් සයිටෝසෝලයට නිදහස් වෙලා යනවා. හරි. ඔන්නෝම ස්ථාන තුනක් තියෙනවා කියන එක විතරක් දැනගත්තාම ඇති. අපි තාම පරිවර්තනයේ කතා කරලා නැහැ. හරි. අපි තාම එතනට ආවේ නැහැ. අපි පොඩ්ඩක් වටපිටාව සකස් කරගන්න එක කරන්නේ. එහෙමනම් වැඩේ ඉවරයි. අපි ඇනිමේෂන් එක බලලා මොකද්ද වෙන්නේ කියන එක ගැන අයිඩියා එකක් අරගෙන පරිවර්තනය ගැන කතා කරන්න යමු. හරි. ඉතින් අපි ක්‍රියාවලිය මේ විදිහට සාකච්ඡා කරමු. ඔය ඉන්නේ tRNA එකක්. මෙන්න මේ tRNA එක ගත්තාම එයා විශිෂ්ට tRNA එකක්. එයාටම විශිෂ්ට ඇමයිනෝ අම්ලයක් තමයි අරගෙන ඉන්නේ. ඔයාලට පේනවාද tRNA එකේ පල්ලෙහා තියෙනවා යුරැසිල්, සයිටෝසින් සහ ඇඩෙනින් කියන බස්ම තුනක්. එයාලා අර mRNA වල තියෙන කෝඩෝනයට අනුපූරක බස්ම විදිහට ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා අපි යාලව ප්‍රතිකෝඩෝන කියලා හඳුන්වනවා. ඒත් ඒ විදිහට ඒගොල්ලෝ අර ඉස්සලම A ස්ථානයට එනවා. B ස්ථානයේදී පෙප්ටයිඩ් බන්ධනයක් හදලා අර ඇමයිනෝ අම්ලය පොලිපෙප්ටයිඩ් දාමයට දෙනවා. E ස්ථානයට යනවා. එතනින් සයිටෝසෝලයට නිදහස් වෙනවා tRNA එක. ඉතින් ඕක තමයි වෙන්නේ මෙතන සරලවම කියනවා නම්. අපි දැන් ඕක විස්තරාත්මකව සාකච්ඡා කරමු. ඉතින් ඕක අවසානයේදී උන්නම් ප්‍රෝටීනයක් හැදෙන එක තමයි වෙන්නේ. හරි. හරි. එහෙමනම් අපිට දැන් දල අදහසක් තියෙනවා මොකද්ද මෙතන වෙන්නේ කියන එක ගැන. mRNA එකක් අන්තිමට පොලිපෙප්ටයිඩ් දාමයක් විදිහට පත් වෙන්නේ කොහොමද කියන එක ගැන අපි දැන් දන්නවා. අපි තව හැඳින්වීමක් නෙමෙයි මේක ක්‍රියාවලිය ගැන දැන් කතා කරමු. දැන් මෙච්චර වෙලා අපි පසුබිම සකස් කරගත්ත පරිවර්තනය කියන මේ ක්‍රියාවලිය ගැන කරුණු පැහැදිලි කරගන්න. දැන් පසුබිම හරියට සකස් වෙලා ඉවරයි. අපි දැන් මේ රූප සටහනක් පාවිච්චි කරලා අපි සම්පත් පොතේ තියෙන කරුණුත් පාවිච්චි කරනවා. මොකද එක වචනයක්වත් මගහැරෙන්න ඕනේ නැහැ මේ වීඩියෝ එක ඇතුලේ. නිසා අපි සම්පත් පොතත් පාවිච්චි කරලා ප්‍රෝටීන සංශ්ලේෂණයේ පරිවර්තනය කියන කොටස 100%ක්ම පුළුවන් කරගමු. එහෙමනම් අපි රූප සටහන දිහා බැලුවොත් එහෙම ඔයාලට පේනවා පළවෙනියටම මෙන්න මේ ඉන්න ප්‍රෝටීන නෙමෙයි රයිබෝසෝමේ කුඩා උපේකකයට mRNA එක සම්බන්ධ වෙලා තියෙනවා. හරි. mRNA එක සම්බන්ධ වෙලා තියෙනවා. ඒ mRNA එක සම්බන්ධ වෙලා ඊට පස්සේ ටිකක් මෙහාට ගියායින් පස්සේ විශාල උපේකකයක් ඇවිල්ලා කුඩා උපේකකයක් එක්ක සම්බන්ධ වෙලා කෘත්‍යාත්මක රයිබෝසෝමයක් නිර්මාණය කරනවා. හරි. ඒත් එක්ක tRNA විසින් මෙන්න මේ ආරම්භක ඇමයිනෝ අම්ලය වෙන මෙතියොනීන්ව අරගෙන එනවා. ඔයාලට පේනවා ඇති මෙතන P ස්ථානයේ තියෙන බස්ම අණුපිළිවෙල AUG ආරම්භක බස්ම අණුපිළිවෙල තමයි මෙතන P ස්ථානයේ තියෙන්නේ. ඉතින් ඒකත් එක්ක ඒකට ඒ කෝඩෝනයට අනුරූප ප්‍රතිකෝඩෝනය තියෙන tRNA එක එයාට විශිෂ්ට මෙතියොනීන් කියන ඇමයිනෝ අම්ලයත් අරගෙන ඇවිල්ලා එතනදී සම්බන්ධ වෙනවා. මෙන්න මේ විදිහට. හරි. ඉතින් අපි බලමු ඕක කොහොමද රිසෝස් එක ඇතුලේ දීලා තියෙන්නේ කියලා.
පරිවර්තනයේ තවදි තුනක් කියලා යාලා කියනවා. පළවෙනි පියවර තමයි ආරම්භ කිරීම. මේ පළවෙනි පියවර වන්නේ රයිබෝසෝමයේ කුඩා උපේකකයක් එක්ක mRNA සහ ආරම්භක tRNA බැඳෙනවා. ආරම්භක tRNA පළවෙනි ඇමයිනෝ අම්ලය වන මෙතියොනින් අරගෙන එනවා. මෙන්න මේ මෙතියොනින්ව අරගෙන එනවා. හරි. ඊළඟට රයිබෝසෝමයේ උපේකක දෙක කෘත්‍රිම රයිබෝසෝමයක් හදන්න සම්බන්ධ වෙනවා. මේ රයිබෝසෝමීය උප ඒකකය mRNA සහ ආරම්භක tRNA එක්ව සාධන සංකීර්ණය අපි හඳුන්වනවා පරිවර්තනයේ ආරම්භ කිරීමේ සංකීර්ණය කියලා. ඒ කියන්නේ මෙන්න මේ සංකීර්ණය අපි පරිවර්තනයේ ආරම්භ කිරීමේ සංකීර්ණය කියනවා. මේ දෙන පැහැදිලිවම රිසෝස් එකේ දීලා පරිවර්තනයේ ආරම්භ කිරීමේ සංකීර්ණය. ඉතින් ඊළඟට AUG ආරම්භක කෝඩෝනය විශාල උපේකකයේ P ස්ථානයේ සමග එකෙල්ලේ සිටින තෙක් mRNA චලනය වෙනවා. ඔයාලට මතක ඇති ඇනිමේෂන් එකේදී mRNA ඉස්සරහට චලනය වුණා. හරි. එහෙම චලනය වෙලා AUG කියන ආරම්භක කෝඩෝනය P ස්ථානයත් එක්ක එකෙල්ලේ පිහිටනකම් මෙන්න මෙහෙම P ස්ථානයත් එක්ක එකෙල්ලේ පිහිටනකම්ම mRNA එක චලනය වෙනවා. හරි. ඊට පස්සේ ආරම්භක tRNA වල ප්‍රතිකෝඩෝනය AUG ආරම්භක කෝඩෝනයත් එක්ක හයිඩ්‍රජන් බන්ධන හදනවා. මෙන්න මේ සිදුවීම පරිවර්තනය ආරම්භ කරන්න සංඥා සැපීම සිද්ධ කරනවා. හරි. ඊළඟට අපි කතා කරනවා මේකේ දෙවනි පියවර දිගුවීම මෙන්න මේ පියවර පිළිබඳව. හරි. මේ පියවර ගැන කතා කරද්දී දිගුවීමේ පියවර මෙතන මේක චක්‍රයක්. මේකේ කොටස් තුනක් තියෙනවා. පළවෙනි පියවර, දෙවෙනි පියවර, තුන්වෙනි පියවර කියලා. අපි ඉස්සෙල්ලා පොඩි අවබෝධයක් කරගෙනමු මොනවද වෙන්නේ කියන එක ගැන. දැන් මේ වෙද්දී අපි ළඟ පරිවර්තන ආරම්භක සංකීර්ණයක් තියෙනවා මෙන්න මේ විදිහට. හරි. මෙතියොනින් ඇවිල්ලා සම්බන්ධ වෙලා මෙහෙම ඉන්නවා. දැන් මෙතියොනින් වැඩේ පටන් ගත්තට පස්සේ තව tRNA එයාලගේ විශිෂ්ට ඇමයිනෝ අම්ලත් එක්කගෙන මෙතනට එනවා මේ රයිබෝසෝමයේ දිහාවට. ඇවිල්ලා එයාගේ ප්‍රතිකෝඩෝනය මෙන්න මේ A ස්ථානයේදී කෝඩෝනය හඳුනා ගැනීම සිද්ධ වෙනවා පළවෙනි පියවර විදිහට. ඊට පස්සේ ඒත් එක්කම පෙප්ටයිඩ් බන්ධන හදලා මෙන්න මේ දෙන්න සම්බන්ධ වෙනවා මේ ඇමයිනෝ අම්ල දෙක. ඊට පස්සේ අර A ස්ථානයේ තිබ්බ tRNA එක P ස්ථානයට චලනය වෙනවා. P ස්ථානයේ ඉච්චර වෙලා තිබ්බ tRNA එක E ස්ථානයට ගිහිල්ලා E ස්ථානෙන් සයිටෝසෝලයට නිදහස් වීම සිද්ධ වෙනවා. හරි. එයා එක්සිට් වෙලා යනවා. ඉතින් ඔන්න ඔය විදිහට තවත් විශිෂ්ට ඇමයිනෝ අම්ලයක් එයාගේ විශිෂ්ට tRNA එකක් එයාගේ විශිෂ්ට ඇමයිනෝ අම්ලයත් එක්කගෙන එනවා රයිබෝසෝමයේ ගාවට ඇවිල්ලා මේ විදිහට කෝඩෝනය හඳුනගෙන පෙප්ටයිඩ් බන්ධන හදලා සම්බන්ධ වෙලා ඔය විදිහට මේක චක්‍රයක් විදිහට සිද්ධ වෙනවා ළමයි. අන්තිමට මෙන්න මේ විදිහට අපිට පොලිපෙප්ටයිඩ් දාමයක් හැදෙනවා. හරි. ඉතින් මෙහෙම දෙයක් තියෙනවා. මේ විදිහට මෙන්න මේගොල්ලෝ පෙප්ටයිඩ් බන්ධන මගින් සම්බන්ධ වෙන එක RNA මගින් මේ තියෙන rRNA මගින් උත්ප්‍රේරණය කිරීමක් සිද්ධ වෙනවා. අපි ඒවා කතා කරමු ඉස්සරහට. ඒ විදිහට මේ පොලිපෙප්ටයිඩ් දාමයේ සංශ්ලේෂණය වුණාට පස්සේ ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන UAG. මේ UAG කියන්නේ මොකද්ද? ස්ටොප් කෝඩෝන් එකක්. එහෙම නැත්නම් සමාප්ති කෝඩෝනයක්. එයා ආවට පස්සේ මෙතන මෙන්න මේ A ස්ථානයට එයා කිසිම වෙලාවක කිසිම ඇමයිනෝ අම්ලයක් නියෝජනය කරන්නේ නැහැ. ඒ කියන්නේ එතනින් එහාට පොලිපෙප්ටයිඩ් දාමයේ සංශ්ලේෂණය වීමක් සිද්ධ වෙන්නේ නැහැ. එතනින් මේ වැඩේ නතර වෙලා යනවා. ඊට පස්සේ මේ ඔක්කොම ව්‍යුහයන් ටික විසිරීලා යනවා. දැන් අපි ගාව මොකද්ද අන්තිමට තියෙන්නේ මෙන්න මේ පොලිපෙප්ටයිඩ් දාමය ඉන්නවා. හරි. අපි යමු රිසෝස් එකට කොහොමද මේ කරුණු ටික පැහැදිලි කරලා තියෙන්නේ කියලා බලන්න. දෙවැනි පියවර දිගුවීම. මේ අවස්ථාවේදී වර්ධනය වන පොලිපෙප්ටයිඩ් දාමයේ C අන්තයට පෙප්ටයිඩ් බන්ධන මගින් එකක් පසුපස එකක් ඇමයිනෝ අම්ල බැඳෙනවා. ඒක ත්‍රිත්ව කෝඩෝන මගින් පාලනය වෙනවා. හරි. මෙන්න මේ විදිහට එකක් පසුපස එකක් ඇමයිනෝ අම්ල බැඳීම සිද්ධ වෙනවා. හරි. ඊට පස්සේ මේ දිගුවීම සම්පූර්ණ වෙන්නේ පියවර 3ක චක්‍රයකින්. ප්‍රාරම්භ අවධියේදී P ස්ථානයේ මෙතියොනින්ට සම්බන්ධ tRNA තියෙනවා. ඒ ස්ථානය එතකොට හිස්වයි පවතින්නේ. ඒක ඊළඟ කෝඩෝනයත් එක්ක එක එල්ලේ පවතිනවා. හරි. දෙවනි tRNA අනුරූපී ඇමයිනෝ අම්ලයත් අරගෙන ඒ ස්ථානයට පැමිණෙනවා. කෝඩෝනය සහ ප්‍රතිකෝඩෝනයේ ගැළපීම සිද්ධ වෙනවා. යනුව චක්‍රයේ පළවෙනිම පියවර තමයි ළමයි කෝඩෝන හඳුනා ගැනීම.
ඊට පස්සේ චක්‍රයේ දෙවෙනි පියවර වෙන්නේ P ස්ථානයේ වර්ධනය වන පොලිපෙප්ටයිඩ් දාමේ කාබොක්සිල් කාණ්ඩය සහ A ස්ථානයේ තියෙන ඇමයිනෝ අම්ලයේ ඇමයින් කාණ්ඩය අතර පෙප්ටයිඩ් බන්ධනයක් හැදෙනවා. ඉතින් RRNA මගින් මේක උත්ප්‍රේරණය කිරීමක් සිද්ධ වෙනවා. හරි? මේ චක්‍රයේ තුන්වෙනි පියවර වෙන්නේ mRNA පරිසංක්‍රමණය. ඒ කියන්නේ මේ mRNA කෝඩෝනින් කෝඩෝනයට ඒක දිශානතව චලනය වීම සිද්ධ වෙනවා. හරි. එතකොට මේ ක්‍රියාවලියේදී A ස්ථානයේ ඇති වර්ධනය වන පොලිපෙප්ටයිඩ් දාමය සහිත tRNA අණුව P ස්ථානයේ කරා චලනය වීම සිද්ධ වෙනවා. P ස්ථානයේදී නිදහස් වෙච්ච tRNA අණුව එතකොට E ස්ථානයේ කරා චලනය වෙලා එතනින් සයිටෝසොලයට නිදහස් වෙනවා. හරි. දැන් ඒ ස්ථානයේ ඊළඟ කෝඩෝනය සමග එකෙල්ලේ පිහිටන බැවින් චක්‍රීය ක්‍රියාවලිය අඛණ්ඩව සිද්ධ වෙනවා. ඉතින් මේ දිගුවීමේ ක්‍රියාවලිය සඳහා අවශ්‍ය ශක්තිය සැපෙන්නේ GTP වලින්. දැන් මොකද්ද ප්‍රශ්නයක් මේක GTP කියන්නේ මොකද්ද කියන එක දැන් ප්‍රශ්නයක් මෙතන. හරි. GTP කියන්නේ ATP ආකාරයක්ම තමයි. ATP කියන්නේ අපි ඇඩිනෝසින් ට්‍රයිෆොස්ෆේට් වලට, මෙතන GTP කියන්නේ ගුවෙනොසින් ට්‍රයිෆොස්ෆේට් වලට මේ දෙන්නගෙම ශක්තියත් සමාන අගයක් තමයි දෙන්නේ. හරි. ඉතින් දිගුවීමේ ක්‍රියාවලියේදී සිද්ධ වෙන ක්‍රියාවලි රූප සටහනක් දීලා තියෙනවා. මෙන්න මේ ක්‍රියාවලිය බලන්නයි කියලා. හරි. ඉතින් අපි ඇනිමේෂන් එකකුත් බලලා මේ ක්‍රියාවලිය පැහැදිලි කරගත්තා. ඊට පස්සේ අපි අන්තිම කොටසට එනවා මේ ප්‍රෝටීන පොලිපෙප්ටයිඩ් සංශ්ලේෂණේ සමාප්තිය. mRNA චලනය වෙනකොට ඒක අවසානයේදී ඒ ස්ථානයේදී නැවතුම් කෝඩෝනයක් එක්ක පෙළ ගැහෙනවා. හරි. අපි මෙතන කතා වුණේ මෙන්න මේ තියෙන UAG කියන නැවතුම් කෝඩෝනයක් එක්ක පෙළ ගැහෙනවා. එහෙම පෙළ ගැහුණට පස්සේ මෙන්න මේ තුනම නැවතුම් කෝඩෝන ඉදිරි ක්‍රියාත්මක වෙනවා. UAG, UAA, UGA කියන මේ තුන් දෙනාම. හරි. ඒව කිසිම ඇමයිනෝ අම්ලයක් සඳහා කේත සපයන්නේ නැහැ. ඔයාලට මතක ඇති මේ chart එකේ තිබ්බා UAA, UAG සහ UGA කිසිම ඇමයිනෝ අම්ලයකට කේත සැපයුවේ නැහැ. ඒ නිසා ඒ ස්ථානයට tRNA එන්නේ නැහැ. ඉතින් ඒකත් එක්ක සම්පූර්ණ පොලිපෙප්ටයිඩ් දාමය, සම්පූර්ණ වෙච්ච පොලිපෙප්ටයිඩ් දාමය සයිටෝසොලයට නිදහස් වෙලා යනවා. ඒ වගේම තමයි රයිබෝසෝමය සහ පරිවර්තන සමූහයේ ඉතිරිය වෙන් වෙලා යනවා. මෙන්න මේ රූපේ තියෙන විදියට. හරි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි පොලිපෙප්ටයිඩ් සංශ්ලේෂණය සිද්ධ වෙන්නේ. අපි මේ ක්‍රියාවලිය කොටස් දෙකක් යටතේ කතා කළා. ප්‍රතිලේඛනය හා පරිවර්තනය කියලා. ප්‍රතිලේඛනයේ කොටසේදී ගොඩක් ස්ක්‍රීන් එකේ බ්‍රයිට්නස් එක වැඩි වෙලා පේන්නේ නැති. ඒ ඉරේලියම් ගාක් තිබ්බ වෙලාවක ඒ ටික රෙකෝඩ් කළේ සහ මේ ටික රෙකෝඩ් කරද්දී දැන් 6:00යි. ඉරේලිය වැඩි නිසා මම පරිවර්තනය ටික රෙකෝඩ් කළේ ටිකක් අවශ්‍ය වෙලා. ඒ හින්දා ස්ක්‍රීන් එක පාට දෙකකින් පෙයි. ප්‍රතිලේඛනයේදී සහ පරිවර්තනයේදී ඒව හිතන්න එපා. කොහොම හරි අපි පැහැදිලිව මේකේ තියෙන කරුණු රිසෝස් එකේ තියෙන ඒ සියලුම කරුණුත් එක්ක එක වචනයක්වත් මගේ අරගන්න නැතුව පැහැදිලිව උදාහරණත් අරගෙන වැඩේ ගන්නට කළා. එහෙමනම් අපි මේ විදිහේ තව වීඩියෝ එකකින් හම්බෙමු. තව මේ වගේ වීඩියෝස් අරගන්න අපේ channel එක subscribe කරලා තියාගන්න. අපි ඉස්සරහටත් මේ වගේ වීඩියෝස් අරගෙන එනවා. එහෙමනම් පාඩම සම්බන්ධයෙන් යම්කිසි ගැටලුවක් තියෙනවා නම් එහෙම නැත්නම් අඩුපාඩුවක් තියෙනවා නම් comment box එකට දාන්න. ඊගාවට එහෙමනම් අපි මේ විදිහේ තවත් වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝටම good luck.